Hi guys, welcome Kilbil ගන්නවා SF Solo ගේ මේ මගේ YouTube channel එකට. අද ගන්නලා තියෙන Minecraft එකේ part 3 එක. අපි කලින් කොටසේ කිව්වා මම ඔයගොල්ලන්ට mine කරනවා කියලා. හැබැයි mine කරන්න උන්නේ නැහැ. මොකද ඒක මේ හින්දා ටැබ් වුණා. අද අපි mine කරන්න තමයි යන්නේ. mine කරන්න අපි mine කරන්න කලින් හොඳ place එකක් තෝරගන්න ඕනේ mine කරන්න. අපි මයින් කරන්න යමු එහා පැත්තට මේ පැත්තේ නැතු. මොකද මගේ අශ්වයෝ ටික ඉන්නවා. අපි මේ පැත්තට යමු. මයින් කරන්න හොඳ තැනක් හොයාගෙන පොඩ්ඩක් යමු. අර මෙන්න පැටියෙක් ඉන්නවා. අශ්ව පැටියෙක් ඉන්න මුව දාන්න. පොයිපා. අශ්ව හතරක් ඉන්නවාද? අපේ අශ්වයන හතරක් ඉන්නවා. අවුන් නැතිනේ. අද අපි කරන්න ආපු වැඩේ කරමු. වෙන දේවල් නැතුව. ඊට කලින් මගේ පන්දම් ටික ගේන්න ඕනේ. මම වීඩියෝ එක ඉවරලා දැන් ෆස්ට් වීඩියෝ එක ඉවර වුණාට පස්සේ මම චාකෝල් ටිකක් හොයාගෙන පන්දම් ටිකක් හැදුවා. ඒකෙන් ඉඳලා මොනාරි කාලේ ඉන්න ඕනේ බඩගිනි ඔක්කොම කළා. පෝක් චොප් තිබ්බා. කුක් කරපු අපි මේක අපි 49ක් මම එදා හැදුවා. මේවා නම් තියෙනවා. හැබැයි මේ කන්න දෙන්න විදියක් නැහැ මචං. සත්තුන්ට කන්න දෙන්න කියන්නේ අශ්වයන්ට. මොකද සත්තුන්ට පස්සේ අනිත් උන් තරහ වෙනවනේ. ඕනේ බං අනිත් උන් ඔක්කොම එකට කන්න දෙන්න ඕන. මේවා තාම ගොයම් ටික වැවිලත් නැහැ. ගොයම් ටික ගොඩක් වෙලාවට හෙට දපසේ වැවි. එතකයන් අපි මයින් කරන්න යමු. මෙතන හොඳ ප්ලේස් එක නම්. මේ ප්ලේස් එක හොඳයි. අපි ඉස්සෙල්ලම normal මයින් කරගෙන යමක් තමයි. ඕකේ අපි පිළිවෙලකට මයින් කරමු. එතකොට අපිට ලීස් දැන් ගල් හම්බෙනවා. අම්බෝ අර මේක තියෙන හින්දා මචං ඊසි මේ වෙනවා. වෙලාවක් කියන්නේ නැහැ. පොඩි වෙලාවක්වත් යන්නේ තප්පරයක් වගේ යන්නේ. තප්පරයක කාලයක් යන්නේ මචං. අපි පන්දම් ටික අතර ගමු. පන්දමක් මේ හරියනවා වගේ ගහමු. අන්න චාකෝල් තියෙනවා. චාකෝල් තියෙනවා. මේ හරිය චාකෝල් ටික අපි ගමු. චාකෝල් new recipe unlock. චාකෝල් මේ ඔක්කොම චාකෝල් තියෙනවා. චාකෝල් අපිට වටිනවා. මොකද අපි මේ ලස්සන්ට හදාගෙන යමු මචං. ඒතකොට අපිට ලේසි පොළේ යටට උනත් යන්න. කඩු යනවා. හැබැයි චාකෝල් තියෙනවා මෙතන. බානකට ඕන තරම් චාකෝල්
හිත් කඩු වෙනවා මම පටන් ගත්ත තැනම. අපි මෙහෙට යමුකෝ. අවුලන්න මේ පැත්තට යමුකෝ අපි. මේක කඩාගෙන අපි පොඩ් පල්ලෙහාට. ඕකේ. පල්ලෙහාට යන්න පුළුවන් මෙතනින්. වතුර පාරක් යනවා මෙතනින් නම්. අපට මේ පැත්තට හරවමු. වතුර තියෙන තැන අපි මයින් කරන්නනේ ආවේ. පොළොව යට මයින් කරනවා. දැන් උඩට යමුකෝ. උඩට ගිහිල්ලා අපි ඊට වඩා ලේසි වගේ කොයි හරි තැනකට ගිහිල්ලා මේවා කරන්න මයින් කර. මම එතන අශ්වයෙක් ඉන්නවා. මොකද මේක කොච්චර අපි ලොකෝට හොඳ එකක් නෙමෙයි. ඒ අශ්වයා මයින් කරපු තැනකට ගිහිල්ලා අපි මයින් කරොත් මම හිතනවා ලේසි වෙයි කියලා. මයින් කරපු තැන අම්මා නේද චාකෝල් තියනවා. චාකෝල් මට සිරිවෙන චාකෝල් තෝරන්න තියෙනවා. චාකෝල් ටික අපි මයින් කරගෙන යමු. චාකෝල් විතරයි මචං අපිට දැනට හම්බුනේ. චාකෝල් නම් හම්බුන මම හිතන්නේ අම්බානේ. ඒ චාකෝල් ටික ඔක්කොම ටික ගත්තා අපි. මේ වගේ තැනකට යන්න වයයි මචං. මොකද මොබ්ස්ලා ඉන්නවා. මේක පොඩ්ඩක් මේ කරමු. මේ පැත්තේ යමු මචං අපි පොළොවට. පොළොව යටට යනවා. කී අපිට ගියක් හදා ගන්නවත් පුළුවන්. පොළොවට මයින් කරන විදියට. අපි මේ ඔක්කොලි කඩාගෙන පල්ලෙහාට යනවා. මේක කඩාගෙන යනවා. කඩාගෙන යමු. කැඩිල්ලක් තමයි තියෙන්නේ. අපිට කඩලා නම් පුරුදු. මුකුත් නැහැ නේ මචං මේ හරිය. මට සද්දයක් එනවා මුක්ස්ලගේ වගේ. ඕකේ. සද්දයක් එනවා. මේකේ හැබැයි මොකක් හරි තියෙනවද මන්. ඕකේ. හිතන්න තියෙනවා මොකක් හරි එකක්. මචං මොක්ස්ලගේ මොකක් හරි එකක් යට තියෙනවා ඇති. කඩාගෙන යමු.
කඩාගෙන යනවා තියෙන්නේ. කැඩිල්ලක් තමයි තියෙන්නේ. මොකක්ද මේ diamond? What is this? What is this? මොනවාද මචං? I don't know. බලන්න. Raw copper. පටෝඩු වගේ storage full. Storage full ඇගේ බඩු වැඩි අපි අන්නත් උඩු රෑ වෙලානේ කියන්නේ. හරිනේ වැටුණත් එක්ක. මේ කප්පට සිරි වෙනවත් තියාගෙන. ඊ පටස් ගෙදරට යමු. ගෙදරට දුවලා යමු. ගෙදරට දිවිල්ලක් තියෙන්නේ. බය නැහැ. fully completed mount. මේ උඩේට මේ ගොයම් ටික වැවිලා තිබ්බොත් අපිට ගන්න පුළුවන් මචං මේවා. මගේ අස්සෙන්ට වෙලි කියලා වෙන්නේ පරේක් තේ අපට සිරි වෙනවනේ. ටෙස්ට් එකක් හදන්න තව. ටෙස්ට් එකක් හදන්න වෙනවනේ මචං. හරි ටෙස්ට් එකක් හදාගත්තා. ඕකේ ටෙස්ට් එක අපි එහා පැත්තෙන් දාමු. මෙන්න මේව ගොඩක් තියෙනවා මචං. මේ හරි ඕව නිදාගන්න දෙන්නේ නැත්තේ. most maybe පටෝඩු එපක්. දැන් නිදාගන්න පුළුවන්. අපි නිදාගමු. උදේම නැගිට්ටා. උදේම නැගිට හැටිය මට පේනවා මෙතන අශ්වයෝ 4 දෙනාම ඉන්නවා කියලා සතුටුයි. මේ දොරවල් යන්න දැනගන්න ඕන. මේ ගම් මොකද්ද අමුතු සවුන්ඩ් එකක් එනවා. I don't know what's the sound. ඒක හින අමුතු සවුන්ඩ් එකක්. අම්මර මේ තියෙන්නේ. අපි දැන් කෑම දෙමු. ඕකේ පැනගත්තා ගැම්මත් තමයි. හරි කෑම දෙට හැදින්න. මේ වගේ කෑම දෙන්න පුළුවන් අපිට. ඕකේ 36ක් හදාත හැකි. අපි කෑම දීලා එමු ගිහිල්ලා කොල්ල ටිකට. කොල්ල අපර කන්නේ නැද්ද? කනවද කියන්නේ? කන්නේ දෙයියේ අපට සෝරි මචං. අඩෝ යාළුවලා ඉන්න කට්ටිය දෙන්නේ අපට සිරි. ඕකේ හරි මුත් යාළුවී. අපි මුත්
මුට ෆිට අම්මට උඩු උත්යාදුයි අම්මට සිරිවෙන මූට හොඳ මේ කාමට ඉන්න පවර්ෆුල් එකක් ඒකෙන් මූ අදුර ගන්න පාසුවට ලේස් එකක් දාලා මෙතනින් ගැටලා ओके දැන් අපි ආයි යමු මයිනින් වලට අපිට චාකෝල් කීයක් හම්බුණා 31ක් හම්බලා තියෙනවා චාකෝල් චාකෝල් 31 හම්බලා තියෙන්නේ මදි හැබැයි එක මදි මචං ගොඩක් මදි අපි මයින් කරගෙන ගියේ කොහෙද අපි මේකනේ බා මේක ගාවින්ම හදලා තියෙන මයින් කරන්නේ ඒකයි කේස් එක පොඩ්ඩක් දකුණට පොඩ්ඩක් කපාගෙන යමු මයිනින් එක උඩට වගේ තියෙනවා මේක මයින් කර මේ පැත්තට යමු මචං හදාගෙන යන්න තියෙනවා කරගෙන ඉක්කඩු යන තියාගෙන මේ පැත්තේ තියෙනවා අපි මේ පැත්තට යනවා what is this අපිට හම්බුන මචං ඩයමන්ඩ් මොනක් නෙවෙයි වටින් නැති මොකක්ද මේ කඩාගෙන යමු කඩමු මචං oh my goodness අපිට වෙනම මේකක් සෙට් වුණා වෙන මයින් එකක් සෙට් වුණා මේකෙන් අපි මෙහෙම කරමු මම දැනට මේ එපිසෝඩ් එක ඉවර කරනවා හරිද දැනට මේ එපිසෝඩ් එක ඉවර කරලා අපි ඊළඟ එපිසෝඩ් එකේදී මයින් කරන එක නැතුව අපි ඊළඟ එපිසෝඩ් එකේ මාළු අල්ලමු මොකද මං ගාව තියෙනවා ෆිෂින් රෝඩ් එක මාළු අල්ලතේ අපිට බෝට්ටුවක් හදාගෙන කරගෙන අපි වැවක් මැද්දට ගිහිල්ලා මාළු අල්ලලා මාළු පිච්චලා කමු ඕකේ අපි මේ මැදට ඇවිල්ලා ගමේ මැදට ඇවිල්ලා බෙල් එක ගහලා දාන්න කරන්නේ ඕකේ එහෙනම් guys අදට Minecraft එකේ part 3 එකත් ඉවරයි මගේ channel මේ වීඩියෝ එක බැලුවා නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා comment කරලා share කරන්න අමතක කරන්නත් එපා එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙනකන් ඔයගොල්ලෝ මගේ පරණ වීඩියෝස් බලන්න ඒවා හොඳයි නම් ඒවටත් like කරන්න comment කරන්න
එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා.